මේ සලේගේ පස්සට තියෙන ආදරයට නෙමෙයි. සලේගේ පස්සට තියෙන ලැබියාවට නෙමෙයි. මේ තමන්ගේ පස්ස නැති වෙනවා තව ඉස්සරහට යනකොට. මේ ක්‍රියාවලිය, මේ ක්‍රමය මේ PTA එක යටතේ මේ වගේ විමර්ශන කරද්දී ඇතුළට ගන්න අය, රිමාන්ඩ් කරන අය මේ ක්‍රියාවලියට යටත් වෙලා මේ ක්‍රියාවලියට මුහුණ දුන්නා කියන එක අලුත් දෙයක්ද? දැන් මිනිහගේ පස්ස බලනකොට තමයි අනිත් අය ඔක්කොගේම පස්ස රත් වෙන්න අරගෙන තියෙන්නේ. ඔය අනිත් අය කියන්නේ අපි දකිනවා ආණ්ඩුවේ කවුරු හරි දැක්ක ගමන් ඕන දුවන් ගිහිල්ලා මයික් එක දික් කරලා අහනවා කවුද? අර කුඩු සිල් වගේ කුඩු නාලිකාවයි ගංජා වීරගේ කොම්බු නාලිකාවයි. ඔය දෙකටනේ. ඔය දෙක අද තමයි දන්නේ. අද ඊයේ තමයි දන්නේ. මේ ඇතුළට ගියාම පස්ස බලනවා කියලා. සුරේෂ්ගේ පස්ස බැලුවාම තමයි ඒක දැනිලා තියෙන්නේ. එතකොට තමයි මේගොල්ලන්ගේ පස්ස දන්න අරගෙන තියෙන්නේ. අර අනිත් මිනිස්සුන්ට ওই විදිය වද දෙනකොට සුරේෂ් සාලේ ඒගොල්ලන්ගේ පස්සවල් බලනකොට දැනුන්නේ නැහැ. අර පොහොට්ටුවේ ගොමසිරියා ඉන්නවනේ. සජබේ නෙමෙයිලු එක පොහොට්ටුවේ කියලායි දැන් කියන්නේ. අන්නේ ගොමසිරියා දැන් කියන්නේ බලන්න එපා සුරේෂ් සාලේගේ ලැප්ටොප් බලන්න එපා. ඒකේ ආරක්ෂක තොරතුරු තියෙන්න පුළුවන්. ජාතික ආරක්ෂාවට තොරතුරු සංවේදී තොරතුරු තියෙන්න පුළුවන්. දැන් මේ සලේගේ පස්ස බලන්න එපායි කියන්නේ සලේගේ පස්සෙද ගහලා තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳ රහස්. අනිත් අයගේ පස්සවල් නෙමෙයිද? සලේගේ පස්සෙන් වැටෙන්නේ ගජමුතුද? සලේගේ පස්සෙන් වැටෙන්නේ ගජමුතුද? අනිත් මිනිස්සුන්ගේ පස්සට අමාරුවක් දැනෙන්නේ නැද්ද පස්ස බලනකොට? සලේගේ පස්ස බැලුවාමද හිරියොත්ප්ප බින්දෙන්නේ? සලේගේ විතරද හිරියොත්ප්ප බින්දින්නේ? අනිත් මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැද්ද? ඒ දැනෙනකොට කතා කරපු නැතිව උන් නරුමයෝ. මේ සලේගේ පස්සට තියෙන ආදරයට නෙමෙයි. සලේගේ පස්සට තියෙන ලැබියාවට නෙමෙයි. මේ තමන්ගේ පස්ස නැති වෙනවා තව ඉස්සරහට යනකොට. මේගොල්ලන්ටත් ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඔය පස්ස පෙන්වන්න වෙනවා. මේ ඒකේ බයට මේකට තියෙන බය. ඒ නිසා මේක තමයි අවසන් මොහොත. මේ අවුරුද්ද තමයි අපි දිගින් දිගටම කියන්නේ රාජපක්ෂලා නිදැල්ලේ ඉන්න අවසන් අවුරුද්ද.